ආයිබෝන් අදත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලා පාවිච්චි කරනවා නම් UPS එකක් මේ විදිහ ඔයාලගේ කම්පියුටර් එකට CCTV සිස්ටම් එකට මේ වගේ UPS එකක් පාවිච්චි කරනවා. මේක සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් පාවිච්චි කරද්දී මේකේ බැටරි එක සවුත් වෙන්න පුළුවන්. එතකොට මේකේ කරන්ට් එකෙන් උන්නාට මේකේ charging හිටින්නේ නැහැ. එතකොට ඔයාලට මේ UPS එකක් මායි අලුතෙන් ගන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට මේ UPS වලට දාන බැටරි තියෙනවා. මේ බැටරි එකක් අරන් ඔයාලටම ගෙදර මේක මාරු කරගන්න පුළුවන්. මම කියලා දෙන්නම් මේකේ බැටරි එක ඔයාලට මාරු කරගන්න විදිය. UPS බැටරි අපේ ස්ටොක් ඇවිල්ලා තියෙන අලුත් ඒවා. මේක තමයි බැටරිය. 12 watt 7 ampere බැටරි එක. මේක අවුරුද්දක වගකීමක් එක්ක අපෙන් ගන්න පුළුවන්. ඔයාලගේ UPS එකටත් දානවා නම් මෙන්න මේක තමයි බැටරි එක. 12 watt 7 ampere මේක 9 ampere එකක් දෙනවා. 9 ampere එක price එකෙන් ටිකක් වැඩි. 9 ampere එකක් දානවා නම් ඔයාලට 9 ampere එකක් දාන්නත් පුළුවන්. එතකොට ඔයාලගේ ළඟම තියෙන කම්පියුටර් ෂොප් එකකින් මේ වගේ බැටරි එකක් ගන්න පුළුවන්. අරගෙන අපි බලමු මේ UPS එක ගලවලා කොහොමද මේක මාරු කරගන්නේ කියලා. හරි මුලින්ම UPS එක මෙහෙම අනිත් පැත්ත හරව ගන්න. එතකොට ඔයාලට පේනවා ඉතින් මෙතන මේ එන තව හතරක් තියෙනවා. මේ යන හතර ගලව ගන්න ඕන. මේ විදිහට යන හතර ගලව ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ මෙන්න මේ උඩ පියන ගලවලා එනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන මේ බැටරි එක තියෙනවා. මේ බැටරි එක. මේ රතු පාට තියෙන ධන මේ කළු පාට එක ඍණ. ඊට පස්සේ පරිස්සමන මේ දෙක ගලවලා අයින් කරනවා. ඔයාලා මතක ඇතුව මේ UPS එක කරන්ට් එක තියෙන එක නම් ඕෆ් කරගන්න. කරන්ට් එකට මුකුත් ලක් කරගන්න එපා. මොකද මේකේ 12 watt බැටරියක් දැම්මම මේ පැත්තෙන් AC කරන්ට් එකක් එළියට එන්නේ. එහෙනම් ටිකක් පරිස්සමෙන් මේ වැඩේ කරගන්න. ඊට පස්සේ බැටරි මෙහෙම අයින් කරලා ඊට පස්සේ මේ වගේ අලුත් බැටරි එක අරගෙන මෙන්න මේ විදිහට දාගන්න තියෙන්නේ. මෙන්න මේ ක්ලිප් දෙක අයින් කරලා එතකොට කලින් වගේම මෙන්න මේ ධන පැත්ත මේ රතු පාට පැත්තට ඍණ පැත්ත මෙන්න මේ ඍණ එක මෙන්න මේ කළු පාට පැත්තට මේ විදිහට ප්ලග් කරගන්න තියෙන්නේ. ප්ලග් කරලා මේ යන හතර දාලා මේ කේසින් එක හයි කරලා තියෙන්නේ. හයි කරලා UPS එක ඔන් කරලා බලන්න අනිවාර්යෙන් වැඩ කරනවා. ප්‍රශ්නයක් නැතුව ඔයාලට අලුත් බැටරියක් දාගත්තාම මේ UPS එක බ්‍රෑන්ඩ් නිව් එකක් වගේ ඔයාලට කාලයක් ආයෙ පාවිච්චි කරගන්න පුළුවන්. ඔය ටික තමයි අද කියලා දෙන්න ඕනුනේ. බොහොම ස්තුතියි.